පසුගිය කාලේ දිගින් දිගට මොන දේවල් මේ පිරිපහදුව කැඩෙනවා කියලා. මේ නව පිරිපහදුවේ තත්ත්වය කොහොමද? ඔව් දැන් නව පිරිපහදුව දැන් මේ වෙද්දී අපි ඒකට අභිලාෂ කැඳවන්න සූදානම් කරලා තියෙනවා. තව සතියකින් හෝ දෙකකින් ඒක අභිලාෂ කැඳවනවා. මේ වෙද්දිත් බොහෝ දෙනෙක් ඒකට කැමැත්ත ප්‍රකාශ කරමින් ඉන්නවා. එතකොට මේකට ලොකු ඉල්ලුමක් තියෙනවා. එතකොට මේ ඉල්ලුමක් තියෙන්නේ ඇයි? අපි ඉන්නේ ජාත්‍යන්තර වශයෙන් ඉතා වැදගත් තැනක. හැබැයි අපි අපේ අදහසක් තිබුණා මේ පිරිපහදුව අවශ්‍ය නැහැ කියලා අදහසක් තිබුණා. හැබැයි මේ රජය එහෙම ප්‍රතිපත්තියක නැහැ. මේ රජය කියන්නේ දැන් සමහරව කියනවා පිරිපහදුවක් මොකටද කියන එකක්. දැන් අපි අහන ප්‍රශ්නේ තමයි පිරිපහදුවක් ලාභ නැත්තම් දැන් ඉන්දියාව විසින් උනත් වර්තමානයේ පිරිපහදු හදමින් ඉන්නවා. ලෝකේ හැම රටක්ම පිරිපහදු හදමින් ඉන්නවා. එතකොට ඒක ලාභ නැති ව්‍යාපාරයක් නම් ඇයි ඔච්චර පිරිපහදු හදන්නේ? එතකොට ඒකේ ලාභද නැද්ද කියන එක පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. එතකොට ඒක ලාභදායී එකක්. එතකොට අපි මේ වෙද්දී ඒකට අවශ්‍ය සියලු සැලසුම් සකස් කරලා තියෙනවා. ඒදී අපි යන්නේ ක්‍රමවේද දෙකක් ඔස්සේ අපි ඒක සඳහා අවශ්‍ය කරන මේ ක්‍රමවේද මේමයි. එකක් එක්කෝ අපි කියලා තියෙනවා දැන්ට අපේ තියෙන බැරල් 50000ක පමණ පිරිපහදුවක් අපිට ඒක 1,50,000ක් දක්වා තමයි ගෙනියන්න ඕන. එතකොට රටේ සම්පූර්ණ අවශ්‍යතාවය සම්පූර්ණ වෙනවා. සහ ඊට අමතරව පොඩි ප්‍රමාණයක් වැඩිපුරත් තෙල් නිෂ්පාදනය වෙනවා. එතකොට අපි බලන්නේ මේ 50,000 වැඩි දියුණු කරලා තව ලක්ෂයක් එකතු කරන්න පුළුවන්ද කියන ක්‍රමවේදය තියෙනවා. එහෙම නැත්නම් 1,50,000ක්ම හදලා ක්‍රමානුකූලව තියෙන 50,000 අයින් කරලා දාලා අලුත් තාක්ෂණයට යන්න පුළුවන්ද කියන ඒ ක්‍රමවේද දෙක තමයි තියෙන්නේ. ඒකට අපි මේ ක්‍රමවේද දෙක සඳහාම ඉල්ලුම් කරන කට්ටියට අවස්ථාව දීලා තියෙනවා. මොකද අපි කියලා තියෙන එක මෙහෙමයි. අපි කියන්නේ අපේ අවශ්‍යතාවය. ඒකට ඒගොල්ලෝ සතු නවීන තාක්ෂණයක් තියෙනවා නම් මොකද එහෙම අපි දැකලා තියෙනවා. අපි සමහර වෙලාවට මේ ඊටාම තද නීති රීති සහ මායිම් දැම්මහම අපිට අවශ්‍ය දේ එන්නේ නැහැ. ඒකට අපි කරන්නේ අපි මෙතන බලාපොරොත්තු වෙන්නේ විදේශ දැනුමක් ලබා ගන්න. අපේ තියෙනවා රිෆයිනරි පිළිබඳව හොඳ දැනුමක් තියෙන පිරිසක්. ඒගොල්ලොන්ට අර අලුත් දැනුමත් එකතු කරලා මේක ගොඩනගා ගන්න තමයි අපි හදන්නේ. එතකොට ඒ සඳහා තමයි මේක කැඳවන්නේ. එතකොට අපි ඒක නිසා ටිකක් විවෘත කොන්දේසි සහිතව තමයි මේක අවස්ථාව සලසලා තියෙන්නේ. මේ සඳහා රටවල් ගණනාවක් ඒ වගේ විශාල ව්‍යාපාර ගණනාවක් මේ වෙද්දිත් එමින් ඉන්නවා. පසුගිය කාලේ අධ්‍යක්ෂතුනි වඩාත්ම කතාබහට ලක්වුණු කාරණයක් තමයි පසුගිය රජයේ සමයතව කතා වුණා. වර්තමානයේදීත් ඔබේ රජයේ විගසමත් මෙන්න මේ ගැන දැඩි කතාබහට ලක් වුණා මේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය පිළිබඳව. වර්තමානයේ කොහොමද මේ තෙල් ටැංකිය පිළිබඳ තත්ත්වය කොහොමද? තෙල් ටැංකිය වල තත්ත්වය මෙහෙමයි. දැන් තෙල් ටැංකිය වල කොටස් තුනක් තියෙනවා. එතකොට මේකේ අපි සාමාන්‍ය කියන්නේ තෙල් ටැංකිය 99 කියලා. මොකද 99 කියන්නේ මේමයි. එතන 100ක් තිබුණා. එකක් පිච්චුණා මේ ප්ලේන් එකක් වැටලා කියන්නේ මේ ලෝක යුද්ධ කාලේ 99ක් තිබුණා. එතකොට 99න් 14ක් ඉන්දියානු ඔයිල් සමාගමට හිමි වෙලා තිබ්බා. ඒක මම හිතන්නේ 2022 විතර කාලෙදී ඒක තවත් අවුරුදු 50ක විතර කාලයකට ඒගොල්ලන්ට ලබා දුන්නා. ඊට අමතරව තව තෙල් ටැංකි 61ක් TPTL කියලා සමාගමකට ඒ කියන්නේ ට්‍රින්කොමලි පෙට්‍රෝලියම් ටර්මිනල් ලිමිටඩ් කියන සමාගමක් ඇති කරලා තියෙනවා. ඒකට දීලා තියෙනවා. ඒ සමාගමෙන් 51ක් කොටස් තියෙන්නේ කනිතෙල් නීතිගත සංස්ථාවට. ඉතුරු 49 තියෙන්නේ LIOC සමාගමට. එතකොට තවත් ටැංකි 24ක් තියෙනවා. ඒකේ තනිකරම අයිතිය තියෙන්නේ කනිතෙල් නීතිගත සංස්ථාවට. එතකොට මෙතනදී ඇති වෙලා තියෙන එක තමයි දැන් මේ ගිවිසුම ඇත්තටම අපි එන්න කලින් ගහපු ගිවිසුමක්. එතකොට ඒ ගිවිසුම සාධාරණද නැද්ද කියන එක වෙනම කතාවක්. නමුත් දැන් එතන තමයි තියෙන්නේ. එතකොට එතන ඉඳන් තමයි අපි යන්න ඕන. එතකොට අපි ලෑස්ති වෙන්නේ ඒ ත්‍රිකුණාමලය ಖನಿಜ තෙල් විකුණන හබ් එකක් විදියට ඩෙවලොප් කරන්න. එතකොට අපි අපේ ටැංකි 24 මේ වෙද්දි සංවර්ධනය කරමින් යනවා. එතකොට ඒකේ අපි බලාපොරොත්තු වෙන්නේ common user facility කියන ක්‍රමවේදයට ටැංකි ටික සංවර්ධනය කරන්න. ඒකේ අදහස තමයි මේම ඕනම සමාගමකට ලෝකේ ඉන්න ඒගොල්ලන්ගේ විශාල නෞකා ත්‍රිකුණාමලයට ගෙනල්ලා ඒ විශාල නෞකා ත්‍රිකුණාමලයේ පර්යන්තයට ගොඩ බාලා එතන සිට අදාළ කලාපවලට පොඩි නැවුමකින් ගෙනියන්න පුළුවන්. එතකොට මේක ලෝකේ තියෙන හොඳ ව්‍යාපාරයක්. සහ අපි මේක සඳහා ඊටාම සුදුසු ස්ථානයක තමයි ඉන්නේ. එතකොට දැන් මෙතන තියෙන අවාසනාවන්ත තත්ත්වය තමයි මෙතන කලින් වෙලා තියෙන ගිවිසුම්ගත වෙලා තියෙන ක්‍රමවේද මත ත්‍රිකුණාමලය
ඉන්දියාවත් එක්ක හිර වෙලා තියෙනවා. හම්බන්තොට චීනෙත් එක්ක හිර වෙලා තියෙනවා. ඒ වගේදී ඊටම අවාසි සහගත කිවිසුම් ගහලා තියෙනවා. නමුත් ඒ කෙසේ වෙතත් අපි හදන්නේ ඒ අවාසි සහගත තත්ත්වය උනත් ඒක ආශිර්වාදයක් කරගෙන ඒක මගින් අපිට ලබාගත හැකි උපරිම දේ ලබා ගන්න. එතකොට අපිට ලබාගත හැකි උපරිම දේ තමයි මෙතන විදේශ වෙළඳාමක් සංවර්ධනය කරපුවාම අපි සතු නැති මුදලක් අපිට හම්බ වෙනවා. එතකොට ඒන් කොටසක් අපිට හම්බ වෙනවා. එතකොට ඒ අපිට 51% කොටසක් හම්බ වෙනවා. එතකොට දැන් අපි තමු දැන් 100ක් තිබුණා නම් හොඳයි. නමුත් දැන් අඩු ගානේ 51වත් ගන්න නැතුව නිකන් ඉන්නේ දැන්. එතකොට ඒ 51 හරි අරගෙන එතකොට රටට අමතර ඩොලර් ආදායමක් එනවා. ඉතින් ඒක ලබා ගැනීම තමයි අපේ අරමුණ. ඒ සඳහා වර්තමානයේ ලහිලහියේ මෙතන සංවර්ධනය වෙමින් යනවා. ඒකේ දැන්ට විශාල සාකච්ඡා ප්‍රමාණයක් යනවා. විශේෂයෙන්ම දැන් මේ ළඟදී අපි MOU එක අත්සන් කරා ඉන්දියාව සහ UAE එක්ක. එතකොට ඒක හා සම්බන්ධ එකක් යන්නේ. ඒ වගේම ලෝකෙ තියෙන විශාල තෙල් සමාගම් විශාල ප්‍රමාණයක් මේ විදිහට සාකච්ඡා කරමින් ඉන්නවා. ඒක පාවිච්චි කරන්න.